හරි මේ ටික ලියාගත්තා මකන. දැන් ගන්න 23 සාමාන්‍ය පෙළ පේපරේ කරලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න ගන්නවා. මොකක්ද පළවෙනි ප්‍රශ්නේ කියන්නේ? 112ක වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරන නගර සභා සීමාවක් තුල පිහිටි කඩකාමරයක වාර්ෂික තක්සේරු වටිනාකම 24000කි. වර්ෂයකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල කීයද කියලා අහන්න. ඒ කියන්නේ මොකද්ද? අවුරුද්දකට 112ක බද්දක් ගන්නවා. අවුරුද්දට 112ක බද්දක් අය කරනවා. වාර්ෂික තක්සේරු වටිනාකම කීයද? රුපියල් 24000යි. එතකොට කොහොමද හොයන්නේ? බදු මුදල 24000 වැඩි කරනවා 112යි. එතකොට මොකද වෙන්නේ? බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. එතකොට 240 වැඩි කරන්න ඕනේ 12න්. එතකොට කීයද දෙන්නේ? රුපියල් මෙහෙම එකක් දෙන්නේ. මෙහෙම යන්නේ. හරි. කරගන්න මම මකනවා. කරලා තියෙන්නේ. ඉඳ මකනවා ඉක්මනට. දෙවෙනි ගානේ මොකක්ද කියන්නේ? ABC ත්‍රිකෝණයේ AB පාදය D තෙක් දික් කර ඇත. දී ඇති තොරතුරු අනුව x ගේ අගය හොයන්න කියලානේ කියන්නේ. එතකොට රූපේ තියෙන්නේ කොහොමද? මෙහෙම. මේක 2x ලු මේක x ලු 120 ලු. මේ දෙන ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන වලින් එකක් නේ. මොකද්ද මෙතන තියෙන ප්‍රමේය? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ඒකට හදන්නේ කොහොමද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කීයද? 120යි. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. 2x ධන x මේකට සමාන වෙනවා කියලා කියන්නේ. එතකොට 120 සමානයි 2x ධන x කියන්නේ 3x දෙපැත්ත x තනි කරගන්න දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට x ගේ කීයද? අංශක 40යි. හරිනේ. අහන්නේ මොකක්ද අපි? x ගේ අගයනේ. හරි. x ගේ අගය මේක. ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය තමයි මේකට වැදගත් උනේ. ඒ කියන්නේ අයි කිව්වොත් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. හරිනේ මේක ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? 3. පහත සඳහන් වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය සොයන්න. රූපෝගු සොයන්න කියලානේ කියන්නේ. මොනවද දීලා තියෙන? මෙතන දීලා තියෙනවා 8x y දීලා තියෙනවා. ඊළඟ 2x y වල වර්ගය දීලා තියෙනවා. 12යි y දීලා තියෙනවා. මේක කරානේ ඔයාලා. කරලා නැති? හරි රූපෝගු කොහොමද හොයන්නේ? හොයන්නේ මේවා ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන්නේ. හරි. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙනවා. ඒ උදාහරණයක් ගන්නකො මුලින්ම උදාහරණයක් ගත්තොත් දෙක ගත්ත කියන්නේ දෙක හැදෙන ක්‍රම කීයද තියෙන්නේ? එකයිනේ. එක්ක එක් වරක් දෙක දෙක වරක් දෙවරක් එක. ඔය දෙකම එකයිනේ. එතකොට මේකේ සාධක තියෙන්නේ කීයද? 1යි 2යි විතරනේ සාධක. සාධක දෙකක් තියෙනවට තමයි කියන්නේ ප්‍රථමක සංඛ්‍යා කියලා. හතර බලන්න. හතර හැදෙන ක්‍රම කීයක් තියෙනවද? දෙවරක් දෙකනුත් හතර හැදෙනවා. එක් වරක් හතරනුත් හැදෙනවා. හතර වරක් එක කිව්වත් දෙකම එකයි. එතකොට මෙතන හතර හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. නැත්තම් මේකට හතරට සාධක කීයක් තියෙනවද? සාධක දෙකක් තියෙනවා. දෙකක් නෙමෙයි sorry. තුනක්. 2යි 1යි 4යි. සාධක තුනක් තියෙනවානේ. එතකොට මේක ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ සාධක දෙකක් පමණක් තියෙනවා. ඒ කියන්නේ දැන් දෙක හැදෙන්නේ එක් වරක් දෙකෙන් විතරනේ. එතකොට මේකේ සාධක 1යි 2යි. සාධක දෙකක් පමණක් තියෙනවා තමයි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ. උදාහරණ ගත්තොත් 2 3 5 7 ඔය වගේ දිගට ප්‍රථමක සංඛ්‍යා ලියාගෙන යන්න පුළුවන්. එතකොට කුඩා පොදු ගුණාකාරනේ හොයනකොට කරන්නේ ප්‍රථම මේ දීලා තියෙන ඒවා ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා. සංඛ්‍යා දීලා තියෙනවා. කොහොමද මේ කුඩා පොදු ගුණාකාරය හොයන්නේ? 8xy ලියා ගන්නවා. මෙතන 2xy වර්ගය ලියා ගන්නවා. මෙතන 12y ලියා ගන්නවා. මුලින්ම මොකද කරන්නේ? මුලින්ම මේක බලනවා ප්‍රථම අඩුම ප්‍රථමක සංඛ්‍යාව කිය දෙකනේ. දෙකෙන් බෙදනවාද කියලා බලනවා. ඔව් දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදාගෙන යනවා. මේ 8 දෙකෙන් බෙදුවම 4යි xy එහෙමම තියෙනවා. 2යි xy මේක දෙකෙන් බෙදපුවාම xy වර්ගය විතරයි. මේක දෙකෙන් බෙදපුවාම 6යි y. ආයෙත් දෙකෙන් බෙදනවාද කියලා බලනවා. දෙකෙන් බෙදනවා 4ක් දෙකෙන් බෙදනවා 6ක් දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදනවා. එතකොට මේක 2යි xy
මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ xy වර්ගය හිමෝ තියෙනවා 6y දෙකෙන් බෙදනවනේ 3y ආයෙත් මේක දෙකෙන් බෙදනවද කියලා බලමු දෙකෙන් බෙදනවනේ xy මෙතන xy වර්ගය 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ 3y හිමෝ තියෙනවා ආයෙ කීයෙන් බෙදෙන්නේ ඊළඟ ප්‍රථම සංඛ්‍යාව 3ෙන් දැන් 3ෙන් බෙදලා බලමු xy වර්ගය y ආයෙ බෙදෙන්න එකක් සංඛ්‍යාවක් නැහැ නේ ඊට පස්සේ ආයෙ තියෙන්නේ බීජීය සංඛ්‍යාවනේ එතකොට බලනවා බීජ සංඛ්‍යා x ගෙන් බෙදනවා x ගෙන් බෙදද්දි මෙතන y මෙතන y වර්ගය ඉතුරු වෙනවා මෙතන y ඉතුරු වෙනවා ඊළඟ ආයෙ y ගෙන් බෙදලා බලන්න මෙතන 1යි මෙතන y එකක් ඉතුරු වෙනවා මෙතන 1යි ආයෙත් y ගෙන් බෙදනවා මෙතන 1යි මෙතන 1 වෙනකන් බෙදාගෙන යනවා ඒක කුඩා පොදු ගුණාකාරය ගන්න කොහොමද මේ පැත්ත පේනවනේ කුඩා පොදු ගුණාකාරය ගන්න කෙටියෙන් ලියුවොත් කුඩා පොදු ගුණාකාරය ගන්න දෙක වැඩි කිරීම මේවා වැඩි කරලා මේක මේකෙන් වැඩි කරනවා 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 දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම x වැඩි කිරීම y වැඩි කිරීම y එතකොට කියන්නේ දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් 3 කීයද 24යි 24යි x y වර්ගය කුඩා පොදු ගුණාකාරය මේක දාන්න රූපක මේක දාන්න 24යි x y වර්ගය මේකෙන් ලියාගන්න හරිනේ හරි බලන්න මේ දැන් අර ඉස්සරලට වඩා කෝපෝග හොයන්න ලේසි ක්‍රම මේකුත් තියෙනවා සමහර ළමයින්ට ඒක බෑනේ සමහර අයට ඒක බැරි හින්දා තමයි මම අර මුලින් කියලා දීපු ක්‍රමේ හැදුවේ දැන් මේ කෝපෝග හොයන්න පුළුවන් මෙන්න මේ විදිහේ මේ ක්‍රමෙනුත් හොයන්න පුළුවන් මේ හරි පේනව නේද මේ හරි පේනව නේ කෝපෝග හොයන්න පුළුවන් මෙන්න මේක දැන් මෙතන තියෙන 8xy නේ මෙතන තියෙන 2xy වර්ගයෙන් මෙතන තියෙන 12y මේක ලියා ගන්නවා මෙහෙම මේක ලියා ගන්න පුළුවන් 2 3 කියලා දෙකේ බලයන් විදිහට 2 3 එතකොට ලියනවා x වතාවක් y මේක මෙතන 2යි නේ තියෙන්නේ එතකොට 2 වතාවක් x වතාවක් y වර්ගය හැම ලියා ගන්නවා 12 නේ තියෙන්නේ මේක ලියන්න පුළුවන් 2 වර්ගය කීයද 4යි නේ 4 වරක් 3 එතකොට 12යි නේ මෙහෙම ලියා ගන්නත් පුළුවන් හරිනේ එතකොට මේක ගන්නේ දෙකේ වැඩිම බලය ගන්නවා තුනේ වැඩිම බලය ගන්නවා x ගේ වැඩිම බලය ගන්නවා y ගේ වැඩිම බලය ගන්නවා. ඒතර කොහොමද එන්නේ කූපෝගු සමානයි අර මං ඉස්සෙල්ලා කරපු ක්‍රමේ ලේසි අර සමහර අයන්ට මේ විදිහට කරන්න අමාරුනේ. එහින්දා වෙලා ගියාට කමන්නේ අර විදිහට කරන්න බැරියයි. අර පුළුවන් අය වෙලා විතර කරන්නේ මේ විදිහට කරගන්න. මේක මොකද්ද? දෙකේ තුන්වෙනි බලය. තියෙනවා. දෙකේ වැඩිම බලය ගන්නවා. ඊට පස්සේ තුනේ වැඩිම බලය තියෙන්නේ තුන විතරනේ. එතකොට x ගේ වැඩිම බලය තියෙන්නේ කීයද? x විතරනේ. y ගේ වැඩිම බලය තියෙන්නේ y වර්ගය. එතකොට මේ දෙකේ තුන්වෙනි බලය කීයද 8යි 8 වරක් 3 24යි 24යි x y වර්ගය මෙන්න මේ විදිහට ගන්න පුළුවන් හරි ඊළඟ ගාන බලන්නකෝ එතකොට ඊළඟ ගාන කියන්නේ පොඩ එන ගාන ගන්න පස් ගාලා හරි ඊළඟ ගාන මෙන්න මේ විදිහට රූප සටහනක් දීලා තියෙනවා ඒ රූප සටහනේ කියනවා මේක බකන්නම් ඒ රූප සටහනේ කියනවා මෙන්න A B C D කියන්නේ සමාන්තරාශ්‍රයක්ලු එතකොට DE පාදය AC පාදයට සමාන්තරයි කියලා දීලා තියෙනවා මේ දිනේ A B C D සමාන්තරාශ්‍රය DE සමාන්තරයි AC වනසේ දික්කල BC පාදයේ මත E පිහිටයි මෙම රූපයේ DCE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණ නම් කරන්න. ඒ කියන්නේ මොකද්ද? DCE මේ ත්‍රිකෝණයට සමාන වර්ගඵලයක් ඇති ත්‍රිකෝණ නම් කරන්න කියලා කියන්නේ. ඒතකොට ප්‍රමේයයක් ඉගෙනගෙන තියනවා එකම ආධාරකයක් මත සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයන් ඒ වගේ වර්ගඵලයන් සමාන වේ කියලා ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙහෙම සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මේ දෙක අතර එකම ආධාරකයක් කරගෙන මෙන්න මෙහෙම එකම ආධාරකයක් කරගෙන මෙහෙම එකම ආධාරකයක් සහිතව මෙහෙම ත්‍රිකෝණ දෙකක් යන්න කියන්නේ මේක තමයි ආධාරකය මේ ආධාරකම අරගෙන ත්‍රිකෝණයක් කරනවා අන්න ඒ ත්‍රිකෝණ දෙක වර්ගඵලයන්ගෙන් සමාන වේ කියලා කියනවා මේ ප්‍රමේයක් තියෙනවා ඒ ප්‍රමේය තමයි මේකට වැදගත් වෙන්නේ බලගන්න දැන් කියන්නේ DCE ත්‍රිකෝණයට සමාන වර්ගඵලයක් තියෙන ත්‍රිකෝණ නම් කරන්න කියලා කියන්නේ DCE ත්‍රිකෝණයට සමාන වර්ගඵලයක් තියෙන ත්‍රිකෝණ නම් කරන්න කියලා කියන්නේ. බලගන්න. එතකොට DCE ත්‍රිකෝණයට සමාන වර්ගඵලයක් තියෙන
ඒවා කොහොමද ගන්නෙ? ඒ කියන්නේ මේ DCE ත්‍රිකෝණයට සමාන වර්ගඵලයක් තියෙනවනේ. DCE ත්‍රිකෝණේ සමාන වර්ගඵලයක් තියෙනවා. මේ DCE ත්‍රිකෝණේ. එතකොට බලන්න ඒකට සමාන. ඒකට සමානයි. මෙහෙම ගන්නත් පුළුවන්. අර ප්‍රමේයනුත් හිතන්න පුළුවන්. මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. බලා ගන්න. බලන්න ප්‍රමේයනුත් හිතන්න පුළුවන්. මෙහෙම ගන්නත් පුළුවන්. දැන් මේක සමාන්තරය ශ්‍රේණි. දැන් මේ පාදයේ සමාන්තරයි කියලා දීලා තියෙනවනේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. A D E C A D E C හරිනේ. A D E C ඒක සලකලා සමාන්තරාශ්‍රයක විකර්ණය මගින් ත්‍රිකෝණ දෙක ත්‍රිකෝණයන්ගේ වර්ගඵල සමච්ඡේදනය වේ කියලා කියනවා. එතකොට ADEC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි ADC. හරිද? කිව්වා හරිද? එතකොට ADC ත්‍රිකෝණ එක ත්‍රිකෝණයක් තමයි ADC ත්‍රිකෝණ. හරිද? එතකොට මේ සමාන්තරාශ්‍රය සැලකුවොත් මේ ADCD සමාන්තරාශ්‍රය සැලකුවොත් දැන් මේ ත්‍රිකෝණය තියෙනවනේ. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. එතකොට අපිට ගන්න පුළුවන් මේ සමාන්තරාශ්‍රය සලකලා මේ විකර්ණයෙන් අදිද්දි මේ ACD ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි කියලා. එතකොට එන්නේ මොකද්ද? ABC ත්‍රිකෝණයත් වර්ගඵලයෙන් සමානයි. මේ ත්‍රිකෝණයත් වර්ගඵලයෙන් සමානයි. මෙන්න මේ ත්‍රිකෝණයත් එනවා. හරිනේ. එතකොට තව එකක් ගන්න කොහොමද? මෙහෙම බලා ගන්න. දැන් අර කලින් කියපු ප්‍රමේය වැදගත් වෙනවා මෙන්න මෙතනට. බලා ගන්න. මේ තියෙන සමාන්තරාශ්‍රය මේ පාද සමාන්තරයිනේ. මේ පාදයේ සමාන්තරයි. එතකොට සමාන්තර රේඛා දෙකක් අඳලා ඒ අතර මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. ඒ කියන්නේ එකම ආධාරකයේ කරගෙන ත්‍රිකෝණයක් මෙහෙම ඇඳලා තියෙනවනේ. සමාන්තර රේඛා දෙකක් අතර එකම ආධාරකයක් සහිත ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මෙන්න මේ එකම ආධාරකයක් සහිත මේ ත්‍රිකෝණයක් ගන්න පුළුවන්. ක්‍රමයක් ඉගෙන ගත්තා. එකම ආධාරකයක් මත සමාන්තර රේඛා දෙකක් අතර අඳිනු ලබන ත්‍රිකෝණයන් වර්ගඵලයෙන් සමාන වේ. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයට මෙන්න මේ ත්‍රිකෝණයක් මොකද වෙන්නේ? වර්ගඵලයෙන් සමාන වෙනවා. එතකොට ගන්න පුළුවන් මොකද්ද? ABD ත්‍රිකෝණයක්. ABD ත්‍රිකෝණයක්. මෙන්න මේ ත්‍රිකෝණ තුන ලියන්න පුළුවන්. හරිද? මේ ටික ලියන්න පුළුවන්. හරිනේ. හරි. ඒ කියන්නේ මේකට වැදගත් වුණ ප්‍රමේය ආයෙත් කිව්වොත් එකම ආධාරකයක් යොදාගෙන සමාන්තර රේඛා දෙකක් මත අඳින ත්‍රිකෝණයන්ගේ වර්ගඵලයන් සමාන වේ. ඕක තමයි මේ මෙතනට අවසානට යොදාගත්තේ. හරි ඊළඟ ගාන බලන්න. ඊළඟ ගාන ඉක්මනට බලන්න. හරි බලා ගන්න පස්වෙනි ගානනේ තියෙන්නේ. මේවා නම් සෑහෙන්න කරලා තියෙන ක්ලාස් එකේ ලඝු ගණන් එහෙම සෑහෙන්න කරලා තියෙන්නේ. 4යි x සමානයි 3යි. මේක කොහොමද කරන්නේ? 4 වර්ගේ මෙහෙම ලියා ගන්න. එතකොට 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. 4 වරක් 4 16 16 වරක් 4 64යි සමානයි x සමානයි 64යි. ඊළඟ ගාන බලන්න. ඊළඟ මොකක්ද කියන්නේ? සුළු කරන්න කියලා තියෙනවා. 6 වෙනි ගාන. සුළු කරන්න කියලා තියෙනවා. කොහොමද තියෙන්නේ? 3xy බෙදීම 3xy බෙදීම 2 බෙදීම 4 වතාවක් උඩ 9යි වයි. හරි බෙදීමක් තියෙදි මොකද කරන්නේ? බෙදීමක් තියෙනකොට බෙදීමට ඉස්සරහා තියෙන එක්කෙනාගේ පරස්පරය අරන් ගුණ කරනවා. ඒ කියන්නේ කොහොමද? 3xy බෙදීම 2 ගුණ කිරීමක් කරා දෙන්නගේ පරස්පරය ගත්තා. 9යි වයි. හරිනේ. ඒතකොට මේ දෙකට කැපෙනවා. මෙතන දෙකට දෙකයි. මෙතන මේ වයිට මේක කැපෙනවා. නේ? මෙතන එතකොට 3 වුණා 1යි මෙතන 3 වුණා 9ට 3යි. එතකොට එන්නේ කොහොමද? උඩ x එකක් ඉතුරුයි 2x බෙදීම 3ක්. මේක දාන්න. 2x බෙදීම 3ක් දාන්න. හරි. මේක නෑ. හැමෝටම මේක නෑ. 2x බෙදීම 3ක්. ඊළඟ ගාන බලන්න. ඊළඟ ගානත් හොඳයි. ජ්‍යාමිතිය ගණන් මේ පේපරේ ගොඩක් දීලා තියෙනවා. ජ්‍යාමිතිය හොඳට කරගන්න ඕනේ නැත්තම් බෑ. ක්ලාස් වල ජ්‍යාමිතිය කරන්නේ නැහැනේ. කරනවා අඩුයි.
බලන්න. වෘත්ත චතුරස්‍රයක් දීලා තියෙනවා. වෘත්ත චතුරස්‍රයක් මෙහෙම දීලා තියෙනවා. මේ වෘත්ත චතුරස්‍රයක් දීලා තියෙනවා. මේ කෝණේ අංශක 65යිලු. මේක 45යිලු. මේක සමාන්තරයිලු. මේක A B E දීලා තියෙනවා. C දීලා තියෙනවා. D දීලා තියෙනවා. අහන්නේ මොකද්ද? රූපයේ දැක්වෙන වෘත්තයේ මත ABCD ලක්ෂ පිහිටා ඇත. AB යනු සරල රේඛාවකි. දියත් තොරතුරු අනුව CBE හි විශාලත්වය මොනවද? CBE හි විශාලත්වය. CBE හි විශාලත්වය. මෙන්න මේක හොයන්න කියලානේ අපිට කියන්නේ. CBE හි විශාලත්වය හොයන්න කියලා කියන්නේ. CEB මොකද්ද? මේක තියරියක් ඉගෙනගෙන තියෙනවා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණය මේකේ සමාන වෙන්නේ මෙන්න මේ කෝණයට. අපි එතකොට මුලින්ම මේ කෝණය හොයාගන්න. ප්‍රමේයක් එක. ඒ කියන්නේ මේ කෝණය මේකට සමාන වෙයි කියලා ප්‍රමේයක් තියෙනවා. එතකොට අපි මේ කෝණය හොයාගන්න ඕනේ. ඒ කෝණය හොයාගන්නේ කොහොමද? මුලින් බලනවා. අන්න මේ දෙක සමාන්තරයිනේ. සමාන්තරින්ද මෙන්න මේ 45ට මෙන්න මේක සමාන. මේකත් 45 වෙනවා. 45 වෙන්නේ කොහොමද? ඒකාන්තර කෝණ මේ. ඒකාන්තර කෝණ. ඒක 45යි. එතකොට මේක 65යි මේක 45යි. එතකොට මේ මොකද්ද? ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක්. එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව කීයද? 180යි. හරි. 180යි. එතකොට මේක නිකන් අපි දාගමුකෝ මේක x කියලා. එතකොට 180 සමානයි 65 ධන 45 ධන x. එතකොට කීයද? 65 45යි කීයද? 110 ධන x සමාන 180. එතකොට 110 මේ පැත්තටදී 180 වරින් 110 වෙනවා. x. එතකොට x සමානයි කීයද? 180 ෙන් අඩු කරපුවම අංශක 70යි. හරිනේ. එතකොට මෙතන වැදගත් වුණු ප්‍රමේය වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. x සමානයි 70 නම් එතකොට අහලා තියෙන්නේ මොකද්ද? CBE සමානයි අංශක 70යි වේ. මෙතන ලියන්න ඕන නම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ කියලා. හරිනේ. ඊළඟ ගාන බලන්න. ඊළඟ මොකක්ද කියන්නේ? 2023 වර්ෂයේ නිමල්ගේ මාසික ආදායම 1,38,000ක් වේ. නිමල් රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් ලැබූ ආදායමට 106ක ආදායම් බද්දක් ගෙවීමට සිදුවේ. එම අවුරුද්දේ නිමල්ට මාසකට ගෙවීමට සිදු වූ ආදායම් බද්ද කීයද කියලා අහන්නේ. එයාගේ පඩි එයාට ලැබෙන නේද කීයද? මාසික ආදායම 1,38,000ක් වේ. ඒ 1,38,000න් බද්දෙන් නිදහස් කොච්චරද? නිමල් රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් හම්බ කරොත් ලක්ෂයට වඩා වැඩියෙන් ලැබූ ආදායම 106ක ආදායම් බද්දනේ. ඒ කියන්නේ ලක්ෂයක් මොකද වෙන්නේ? ආදායම් බද්දෙන් නිදහස් වෙනවා ලක්ෂයක්. නේද? එතකොට 1,38,000න් ලක්ෂයක් අඩු කරනවා. එතකොට ඊයේ දෙන්නේ 38000යි. 38000 නේද දෙන්නේ? 38000 එන්නේ. හරි. එතකොට මේ 38000ට තමයි බද්ද හැදෙන්නේ. කීයද? 106ක්. 106ක් හැදෙන්නේ මෙන්න මේ 38000. හරිද මම ලියුවා? 36000 මේකට බද්ද හැදෙන්නේ. නේද? බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 380 වැඩි කිරීම 6. එතකොට කොහමද දෙන්නේ? 386න් වැඩි කරපුවම කීයද? 6 වරක් බිංදුව බිංදුවයි. 6 වරක් 8 කීයද? 48යි. 48න් 8යි. 4ක් ඉතුරුයි. 6 වරක් 3 කීයද? 18යි. 18යි 4යි 22යි. රුපියල් 2200 රුපියල් 2280යි. හරි. ඊළඟ ගාන බලන්න 9 වෙනි ගාන. 9 වෙනි ගාන බලන්න. 9 වෙනි ගාන වැඩි කියන්නේ රූපේ දැක්වෙන්නේ අරය 14ක් ඌද කේන්ද්‍රික කෝණය අංශක 45ක් ඌද කේන්ද්‍රික ඛණ්ඩයකින්ද සමචතුරාර්ය සමන්විත සංයුක්ත රූපයකි. මෙම රූපයේ පරිමිතිය හොයන්න කියලා තියෙනවා. පරිමිතිය හොයන්න. මෙහෙම රූපයක් දීලා තියෙනවා. මෙන්න මේකේ පරිමිතිය. පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ දිගට. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. කේන්ද්‍රික ඛණ්ඩවල චාපදික හොයන සූත්‍රය මොකද්ද? හරි එකක් මතක් කරොත් මෙහෙම. කේන්ද්‍රික ඛණ්ඩවල චාපදික හොයන සූත්‍රය මතක් කරොත් කේන්ද්‍රික ඛණ්ඩවල චාපදික හොයන්නේ
2πr වතාවක් θ බෙදීම 360න් තමයි මේ වගේ ඡාප දිග හොයන්නේ. ඡාප දිග හොයන්නේ 2πr වතාවක් θ බෙදීම 360න් තමයි ඡාප දිග හොයන්නේ. හරි. දැන් මේක කරන්නේ කොහොමද? රූපේ දැක්වෙන අරය 14ක් පුහුද. අරය කොයි මේකේ? කෝණේ කීයද දීලා තියෙන්නේ 45යි. සමචතුරස්‍රය මේ පාදයට මේ පාදයට මේ පාදයට මේ පාදයේ සමානයි. අරය කීයද දීලා තියෙන්නේ? අරය 14යි. 14 කියන්නේ මෙන්න මේකනේ. අරය 14 නෙමෙයි. මේ අරය 14යි. එතකොට කොහොමද මේ ඡාප දිග හොයන්නේ? ඡාප දිග සූත්‍රය මොකද්ද? 2πr වතාවක් θ බෙදීම 360. මේ මෙව එන හැටි එහෙම පන්ති උගන්ලා තියෙන්නේ. φ කියන්නේ කීයද? 22 බෙදීම 7යිනේ. r 14යිනේ. θ කීයද? අංශක 45යිනේ. 160. දැන් මේක සුළු කරන්නේ කොහමද? සුළු කරන්නේ කොහමද? 7ට 7 වුව 1යි 14ට 7 වුව කීයද? 2යි. එතකොට මේ අයිත එකපාර 45 360 බෙදන්නත් පුළුවන්. එහෙම බෙදන්න බැරි හැමෝටම බෑනේ. ඉඳ බලා ගන්න. මෙහෙම බෙදනවා. හරි මේ පියවර මේ දෙක අමුන් 2ට 2 1යි 2ට 2 වගේද මේ 360ට 2 180. හරි. හරිනේ. හරි කොහොමද තියාගන්න? ඊළඟ පියවරට යන්න. 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 45 බෙදීම 180යිනේ. හරි. දැන් මේකත් එකදී කපන්න බැරියා මෙහෙමත් කපන්න දෙකෙන්ම කපන්න. 2ට 2 1යි 2ට 180 කියන්නේ 90යි. දැන් පුළුවන් කපන්න. එතකොට 45ට 1යි 90ට 2යි. හරිනේ. එතකොට 22 බෙදීම දෙකක් නෙන්නේ. එතකොට 11යි සෙන්ටිමීටර. එතකොට මේ දෙක කීය දෙන්නේ? 11යි සෙන්ටිමීටර. හරිනේ. අපෙන් අහන්නේ මොකද්ද? පරිමිතියනේ අහන්නේ. පරිමිතිය කොහොමද හොයන්නේ? වටේ දිගනේ. එතකොට මේකේ පරිමිතියට p කියලා කියනවා. පරිමිතිය p සමානයි. මේකේ සමතල මේ පාඩිය 14යි. 14 වෙන පාද 14යි. 14යි මේක මේකත් 14යි. මේකත් 14යි. මේ පාදේ ගන්නවද? නෑනේ. මේ පාදේ ගන්න නෑ. ඒක ඇතුලේ තියෙන එකනේ. වටේ දිග කියන්නේ මෙන්න මේ වටේ දිග තමයි අපිට පරිමිතිය හොයලා දෙයක් තියෙන්නේ. 14යි 14යි 14. මේ පාදේ මේ පාදේ මේ පාදේ. මේ පාදේ කියේ 14යිනේ. 14. මේ පාදේ ගත්තා මේ පාදේ ගත්තා මේ පාදේ ගත්තා මේ පාදේ ගත්තා. ඡාප දිග කීයද හොයාගත්තා 11යි කියලා. මේ ටික එකතු කරපුවාම එනවා සමචතුරස්‍රයේ පරිමිතිය එනවා. ඊළඟ ගාන බලා ගන්න දැන්. ඊළඟ කීවෙනි ගාන තියෙන්නේ 10 වෙනි ගාන. හරි. මේකට එයි 67 සෙන්ටිමීටර කියලා එයි. ඊළඟ වත් තියෙන්නේ ඊළඟ 10 තියෙන්නේ සරල රේඛා ආශ්‍රිත ගාන. බලා ගන්න. සරල රේඛා ආශ්‍රිත ගානක් 10 වෙනි එකේ තියෙන්නේ. හරි බලා ගන්න ඊළඟ ගාන. ඊළඟ මොකක්ද කියන්නේ? 10 වෙනි ගාන තියෙන්නේ. සරල රේඛා ආශ්‍රිත ගාන 0.2 1.5 මුලින්ම ලියන්නේ x කණ්ඩායමනේ. ඒ කියන්නේ මේ x y මෙහෙමනේ ලියන්නේ. සරල රේඛාවක මේ සමීකරණය මොකක්ද? සරල y සමානයි mx ධන c නේ. m ගෙන් කියන්නේ මොකක්ද? m ගෙන් කියන්නේ අනුක්‍රමණය. c ගෙන් කියන්නේ අන්තක්කණ්ඩය. අපි අනුක්‍රමණය හොයන්න මොකක්ද කියලා දීලා තියෙන්නේ. y සමානයි mx ධන c නේ සරල රේඛා සමීකරණය. අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අනුක්‍රමණය හොයන්නේ කියන්නේ m හොයන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. හරිනේ. y කණ්ඩාංක වෙනස කියන්නේ y දෙන්නගේ වෙනස x දෙන්නගේ වෙනස. ඩෙල්ටා වලින් කියන්නේ ඒක. එතකොට මේකේ y මොනවාද සලකන්නේ? මෙතන x ලියුවොත් x ගන්න පුළුවන් මොකක්ද? 0.1යිනේ. හරිනේ. y කියන්නේ 2.5යිනේ. එතකොට ලියන්නේ y කණ්ඩාංක වෙනස. y කණ්ඩාංක වෙනසනේ ලියන්නේ. එතකොට පළවෙනි එකේ මේක ගත්තොත් 2න් 5 අඩු කරන්නත් පුළුවන් 5න් 2 අඩු කරමු කප 5 රින 2. එතකොට x කණ්ඩාංක වෙනස. දැන් මේකෙන්නේ අඩු කරේ. මේකම සලකලා තමයි ගන්නේ. 5න් 2 ගන්න අඩු කරේ. මේකම සලකලා ගන්නේ. 1 රින බිංදුව. එතකොට 5න් 2 අඩු කරනවා කියන්නේ 3යි. ටිකයි. එතකොට අනුක්‍රමණය කීයද? 3යි. එතකොට අන්තක්කණ්ඩය කොහොමද හොයාගන්නේ? අන්තක්කණ්ඩය හොයාගන්න දන්නවද? නෑ. බලා ගන්නකො. අන්තක්කණ්ඩය හොයන්නේ මෙන්න මෙහෙම. නිකන් රූප සටහනක් අපි ඇඳලා බලමු. මෙන්න මෙහෙම. මෙහෙම රූප සටහනක් ඇඳහම නිකන් අපි කණ්ඩායමක ලකුණු කරලා බලමුකෝ. පළවෙනි එකේ කොහොමද තියෙන්නේ? x බිංදුවයි. මේ x බිංදුවයි y දෙකයි. y උඩටනේ ධන තියෙන්නේ. මේ පැත්ත y, මේ පැත්ත x නේ. ධන පැත්ත උඩනේ. එතකොට මෙහෙම 1යි 2යි. බිංදුවේ x බිංදුවයි. බිංදුවේ 2. මෙහෙමනේ. මෙතන කණ්ඩාංකයක් තියෙන්නේ. ඊළඟ එකේ 5 කියනවා. x 1යිලු. x 1යිලු y 5යිලු. මෙහෙම. මෙහෙමනේ. 5 මෙහෙමනේ.
අන්න. ඔහොම ඉන්නේ සරල රේඛාව. එතකොට y කැපෙන්නේ කොතනින්ද? අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? y කැපෙන තැනනේ. එතකොට මේකේ y කැපෙන්නේ රූපයෙන් නම් පේනව නේද? y දෙකෙන් කැපෙන්නේ කියලා. එතකොට අපි ලියන්න පුළුවන් c සමානයි 2යි අන්තක්ඛණ්ඩය. ඒකේ අන්තක්ඛණ්ඩය කියන්නේ y කැපෙන ස්ථානය. එතකොට මේ සමීකරණය ලියන්න පුළුවන් y සමානයි අනුක්‍රමණය හොයාගත්තා 3x අන්තක්ඛණ්ඩය කීයද? අන්තක්ඛණ්ඩය ධන 2යි. මේක දායෝ. අන්තක්ඛණ්ඩය 2යි. සමීකරණය මේක දායෝ. හරිනේ. සමීකරණය මේක දායෝ. බලන්න ඔක්කොම. මේකනේ ආයේ y සමානයි 3x ධන 2නේ. හරි. ලියා ගන්න. ඊළඟ කාරණා මොකක්ද කියන්නේ? දී ඇති වෘත්තයේ O කේන්ද්‍රයේ AB විස්කම්භයද DOB 150ද වේ DCB විශාලත්වය සොයන්න. මේ කලින් කරන්න වෙලාව දුන්නා ඒකයි මම මේ මකන්නේ. කරලා දී වෙන්න ඕනේ. හරි බලා ගන්න. මේකේ ක්‍රම දෙකකට හදන්න පුළුවන් ගන්න. මේකේ ක්‍රම දෙකකට හදන්න පුළුවන් ගන්න. දැන් ක්‍රම දෙකම ඉගෙන ගන්නකො ඊට පස්සේ තනි ක්‍රමයකින් හදා ගන්න පුළුවන්. ලේසි ක්‍රමයකින්. A B C B කියලා දෙනවා. මොකක්ද කියන්නේ? දී ඇති වෘත්තයේ කේන්ද්‍රයේ Oද AB විස්කම්භයද. AB කියන්නේ විස්කම්භයලු. AB විස්කම්භයද DOB 150. DOB 150ද වේ DCB විශාලත්වය. කොයි? DCB මෙන්න මේකනේ අහන්නේ. හරි. බලා ගන්නකො. O කේන්ද්‍රේනේ බලන්න. O කේන්ද්‍රේනේ නේද? කීයද උත්තරය ආවද? 105. කීයද උත්තරය? කියන්න බෑ. මේ කෝණයගේ කීයද? බලන්න. වැරදිනේ. බලන්න. මේක හදා ගන්න බෑ. බලන්න. හරි. බලන්න. මේ කෝණේ කොහොමද දෙන්නේ කියලා. මොකක්ද අහන කෝණේ? DCB නේ අහන්නේ. බලන්න. එතකොට දැන් මේක ගත්තොත් AOB නේ. එතකොට මේක මොකද්ද? අරයක්. මේකත් මොකද්ද? අරයක්. එතකොට මෙන්න මේක හරිනේ. මම මෙහෙම ලියවන හරිනේ. එතකොට ත්‍රිකෝණයක සමද්විපාද ත්‍රිකෝණයක මේ පාදයට මේ පාදේ සමානයිනේ. එතකොට මේ පාදයන් දෙකට ඉස්සරහින් තියෙන කෝණ මොනවාද? ඒ කෝණත් සමානයිනේ. මේක x. හරිද? එතකොට x කියලා දාගන්න. මේ පාදේ මේක මොකද්ද? x කියලා දාගන්න. හරි. එතකොට x හොයන්නේ කොහමද? මෙතන ප්‍රමේයයක් තියෙනවා නේ. බලන්න. ත්‍රිකෝණයක පාද අර ගානක් ඇදුවේ කලින්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර කෝණ දෙක එකතුවට සමාන වේ ක්‍රමයෙන්. එතකොට x ධන x කීයද? x ධන x සමානයි 150ට. 2යි x සමානයි 150ට. එතකොට x සමානයි කිය දෙන්නේ අංශක 75යි. හරිනේ. x ත්‍යාගයේ කීයද? අංශක කීයද? 75යි. හරි. එතකොට x 75යි. මේක 75යි. මේකත් 75යි. හරි. ඒකත් හරිනේ. එතකොට මේක කීයද ගන්නේ? සරල රේඛාවක කෝණය කීයද? 180යිනේ. එතකොට මේක 150යි නම් මෙතන කීයද? මේක අංශක 30යි. හරිනේ. මේක අංශක 30යි. හරිනේ. උඹ බලන්න මේකට ක්‍රම දෙකක් තියෙනවා හදන්න. හරි. බලා ගන්නකො. x හොයාගත්තා ඒක හරි. දැන් මේ ක්‍රමේ මම මේ ක්‍රමෙත් මේ x හොයාගත්තයි කියලා කියන්නම්. දැන් බලා ගන්නකො මේක මේ ක්‍රමෙන් හදන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවා නේද? මෙන්න මෙහෙම. මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම. මේක x නම් මේක 2x කියලා ඉගෙනගෙන තියෙනවා. නේද? මේ ප්‍රශ්නේ ඉගෙන දෙනවා. ඒ කියන්නේ වෘත්තයක් ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය ඉදිරි කොටස මග ආපාතනය කෝණය මගේ ඉදිරි කොටස මගින් ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් වේ කියලා ඉගෙන තියෙනවා. හරිනේ? හරිනේ? හරි. ඒ කියන්නේ මේ කෝණය මෙතන කේන්ද්‍රයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය ඉදිරි කොටස මගින් ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. හරි. මෙහෙමනේ. ඒකට බලා ගන්න මෙන්න මෙතන. මෙන්න මේක මෙහෙම සැලකුවොත් මෙන්න මේක මෙන්න මේක ඒකයි මේකයි සැලකුවොත් අදහසක් එනවා. මොකක්ද අදහස? මේ බලන්න ඒක වෙනම ලියාගත්තොත් නේ.
අදහසක් එනවා. මෙන්න මේක. මේ කොටස තියෙනවනේ. මේ කොටස මගින් ආපාදනය කරන කොනේ මේකනේ. අර මේක වෙනස් වෙලා තියෙන්නේ. මේක ටිකක් ලොකු වෙලා මෙහෙම. මේක මෙතනට ගිහිල්ලා මේක මෙතනට ගිහින් වගේනේ තියෙන්නේ. මේකම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේකම කියන්නේ දැන් මේ පාදයේ ටිකක් මෙන්න මෙහෙම ඇඳිලා මේ පාදයේ මෙන්න මෙහෙම ඇඳිලා ඔහොමනේ තියෙන්නේ. ඔහොම මගපුවාම ඉන්නේ ඔහොමනේ. එතකොට මෙන්න මේ කෝණේ එන්නේ. හරි බලා ගන්න කරන විදිහ. දැන් එතකොට මේ කෝණේ අපිට හොයන්න පුළුවන් මේ කෝණේ කීයද? මේ කෝණේ කීයද? මේ කෝණේ අංශක 30යි මේක 180යි. එතකොට මේ කෝණේ කීයද? 180 ධන 30. එතකොට කීයද? 210යි. මේ කෝණේ 210යි. හරි. එතකොට මේ කෝණේ වගේ භාගයක්නේ මේ කෝණේ. නේද? එතකොට මේ කෝණේ කීයද? 105යි. මේ කෝණේ ඇවිල්ලා 105යි. මේ කෝණේ ඇවිල්ලා 105යි. එතකොට බලා ගන්න. එතකොට කීයද එන්නේ? එතකොට අහන්නේ අපි මොකද්ද? DCB කෝණේ මොකද්ද? ඒක දහන්නේ අපි. ඕනේ. අහන්නේ මොකද්ද ඒක? ඔව්. ඒක අහන්නේ. DCB. එතකොට DCB සමානයි කීයද? 105යි. හරිද? කරා. හරිද? හරි. ලියා ගන්න ඕන. හරි. දැන් මම මෙතන තව ක්‍රමයක් තියෙනවා කියලා කියවනේ. මේ අනික් කතන්දර අමතක කරන්න ඕන. මේක වෘත්ත චතුරස්‍රයක් නේ. වෘත්ත චතුරස්‍රයක් නේ. ඒතකොට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගල පරිපූර්ණක වෙනවා කියලා. ඒ කියන්නේ 180යිනේ. ඒ කියන්නේ මේ වෘත්ත චතුරස්‍රය මේ කෝණේ එකතුව 180යි. මේ කෝණේ එකතුව 180ක් වෙනවනේ. ඒතකොට කොහොමද එන්නේ? මම x වාගත්තයි කියලා දැන් කියලා දෙන්නකො. එතකොට මේ x ධන මේ කෝණේ මොකද්ද? DCB. DCB සමානයි කීයද? 180යි. x කීයද? 75 ධන DCB සමානයි 180යි. එතකොට DCB සමානයි 180 වෙන 75. එතකොට එනවා 110 කීයද? 105යි. හරිනේ. මං කරා. හරි. ඊළඟ ගාන බලා ගන්න. ඊළඟ ගාන මොකද්ද කියන්නේ? ඊළඟ ගාන මොකද්ද කියන්නේ? බලා ගන්න. පොඩ්ඩක්. ඊළඟ ගාන. කීවෙනි ගානද ඊළඟ තියෙන්නේ? 10. 12 වෙනි ගාන දෙක. හරි. ඒක බලා ගන්න. ඔය මොකක්ද කියන්නේ? එක්තරා නගරයක වර්ෂය ඇතුළත යතුරු පැදි අනතුරු වලින් සිදු වූ මරණ සංඛ්‍යාව දැක්කද සංඛ්‍යාත ව්‍යාප්ති දැක්වේ. ඒ ඇසුරෙන් ඇඳ ඇති ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. බලා ගන්න. මොකක්ද කියන්නේ ජාල රේඛයක් තියලා තියෙනවා. නිකම්ම කටුවට ඇන්දොත් ඉක්මනට ඇන්දොත් එහෙම ජාල රේඛයක් තියලා තියෙනවා. ඒවන ලේසි 15 20 25 30 35 40 45 කියලා තියලා තියෙනවා. 15 එක කොහොමද තියෙන්නේ? මෙහෙමනේ. මෙතන ගියේ 2 4 නේ තියෙන්නේ. 2 4 6 8 10 12 මෙහෙමනේ තියෙන්නේ. මේක දීලා තියෙනවා වයස අවුරුදු වලින් අවුරුදු කියලා දීලා තියෙනවා වයස 15 20 20 25 35 40 45 මරණ සංඛ්‍යාව දීලා තියෙනවා 2 4 12 8 6. හරි බලා ගන්න. මේක අනික් ඒවා ටික මම අදින්න යන්නේ නැහැ. දීලා තියෙන ටික අදින්න යන්නේ නැහැ. මොකද්ද මේක අහන්නේ? ජාල රේඛය සම්පූර්ණ කරන්න කමන්නේ අනික් ඒවා තනියම. 15ට කීයද තියෙන්නේ? 2යි. මෙහෙම. මේ දෙකට. 15ට 2යි. 20ට 20 25 කීයද? 4යි. ඊළඟ 25 35 දීලා නැහැ. 25 35 දීලා නැහැ. ඊළඟ 35 40 දීලා තියෙනවා 8යි. 35 40 දීලා තියෙනවා 8යි. ඊළඟ 40 45 6යි. 40 45 6යි. මෙහෙමයි. අපෙන් අහන්නේ 25 35 අතර එක නේද? 25 35. බලන්න. මෙතන පන්තිය තරම සමානයිනේ. මේකේ තරම සමානයිනේ. මෙතන තරම වෙනස් වෙලා. මෙතනත් තරම සමානයි අනික ඔය තරම සමානයිනේ. ඒතකොට මෙතන කීයද දීලා දෙන්නේ? 25 35 මෙතන හරනගෙන ඕනේ 25
30 කියලානේ. නෑනේ. එතකොට මෙතන කීයද තියෙන්නේ? දෙකක් තියෙනවා නේද? අර මේ කියන්නේ 25 30 35 දෙකක් නේ. ඒ කියන්නේ මෙතන 15 20 කියන්නේ එකක් නේ. ඒ කියන්නේ පහක් නේ වෙනස. මෙතන කීයද තියෙන්නේ 10ක්. අනික හැම එකම තියෙන්නේ අනික වෙනස දැන් අනිකේ 5යි මේකේ 10යි. එහෙනම් මේකේ වෙනස දෙගුණයයිනේ. දෙගුණයයි හින්දා මෙතන කීයද දීලා තියෙන්නේ? මරණ මේ සංඛ්‍යාව 12 නේද? 12ක් දීලා තියෙන්නේ. හරි. 12නේ දීලා තියෙන්නේ. අපි 12 දෙකට බෙදලා ගන්නවා. 12 දෙකට බෙදුවම කීයද? 6යි. 12 දෙකට බෙදපුවාම 6යි. හරිනේ. ඒ ගත්තේ මේ දෙකක් තියෙනවනේ. 20 ඉඳන් 35ට තියෙනවනේ. දෙකක්. ඒ කියන්නේ දැන් 25යි 35යි කියන්නේ 12නේ. දැන් මේ 25යි 35යි අතර මෙහෙම 12 ඇන්දොත් මෙහෙම. ඔහම 12 ඇන්දොත් වැරදීනේ. නේද? ඒ වැරදීනේ 20යි 35යි අතර 12 ඇන්දොත් වැරදීනේ. 12 දෙන්නටම පොදුවේ අඳින්න බෑ. 35යි 35යි අතර 12ක්. ඒ කියන්නේ මේ 12 එන්න මේ මෙතනින් අඳින්නේ 6යි. 12 දෙකට බෙද්ද මේවා ගණන් වල එහෙම කරන්න ඕන. ඔහොම අඳින්න. 12 දෙකට බෙද්ද අර දෙක අතර ඔහොම ඇන්දා. හරි නේද? හරි. ඒක හරි. ඊළඟ ගාන බලන්න. ඊළඟ මොකක්ද තියෙන්නේ? ඊළඟ මේ ගාන හරි. මෙතන අර තරම දෙගුණයක් තියෙන හින්දා තමයි එහෙම කරේ. ඊළඟ 12. ඊළඟ කිවෙනි ගානද? 13. 13 බලා ගන්න. මේක හරි. 13 තියෙන්නේ ප්‍රමේයන් සම්බන්ධ. ප්‍රමේයන් හොඳට ඉගෙන ගන්න ඕනේ නැත්තම් කෙලවෙනවා. ප්‍රමේයන් ජ්‍යාමිතිය ප්‍රමේයන් හොඳට ඉගෙන ගන්න ඕනේ. ක්ලාස් වල ප්‍රමේයන් එහෙම කරන්නේ නැහැ හොඳට. ඒ හින්දා ප්‍රමේයන් හොඳට ඉගෙනගෙන ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මේ අර කොටසේ ගාන ඇතෑරියට දෙක කොටසේ ගාන ඇතෑරියට මේකේ එක කොටසේ අහනවනේ. එක කොටසේ ඒකට අනිවාර්යෙන් උත්තර දෙන්න බෑ. හරි. හරි බලා ගන්න. හරි බලා ගන්න. ඊයා ගන්න ඉතුරු දැන් මේක බලා ගන්න මේක. මොකද්ද මේ කියන්නේ? ගාන බලා ගන්න. කීවෙනි ගානද? 13. මේක කියනවා රූපේ දැක්වෙන්නේ රූපේ මත A B C D ලක්ෂ පිහිටයි. තවද AB AD BC සමාන්තර වේ. CPD විශාලත්වය. හරි බලා ගන්න. දැන් මේ ප්‍රශ්න පත්‍රේ ගොඩක් ඇවිල්ලා තියෙන්නේ ජ්‍යාමිතිය ගණන් අහලා තියෙනවා. සමහරවිට මේ පාරක් ජ්‍යාමිතිය ගණන් ගොඩක් එන්න පුළුවන්. එහෙනම් ජ්‍යාමිතිය හොඳට පුළුවන් කරගෙන තියෙනවා. හැම ක්ලාස් ජ්‍යාමිතිය ගොඩක් ක්ලාස් වල කරන්නේ අවසානට වගේ. එහෙනම් එහෙම හරියන්නේ නැහැ. මුලින් ඉගෙන ගන්න ඕනේ ජ්‍යාමිතිය. හරි දැන් බලා ගන්න. ජ්‍යාමිතිය දෙක කොටස ගන්න තෑරියට එක කොටසේ ඔක්කොම කරන්න බෑ. මේක මොකක්ද අදගත්ත වෙන ප්‍රමේය මේකේ තියෙන්නේ. දැන් මෙතන තියෙනවනේ. දැන් මේ මෙතන AD සමාන්තරයි BC සමාන්තරයි කියලා කියනවනේ. එතකොට සමාන්තර රේඛා දෙකක සමාන්තර රේඛා දෙක තීර්ඝ රේඛාවකින් ඡේදනය වුණාට පස්සේ ඒ වගේ ඒකාන්තර කෝණ සමානයි. මේකත් 40යි. හරි. දැන් තව ප්‍රමේයක් මේකට වැදගත් වෙනවා බලා ගන්න. මේ ප්‍රමේයක් කියන්නේ මේ එකම වෘත්ත ඛණ්ඩයක් මත අඳිනු ලබන කෝණ සමාන වේ කියලා ප්‍රමේයක් තියෙනව නේද? එකම වෘත්ත ඛණ්ඩයක් මතින් අඳිනු ලබන කෝණ සමාන වේ. එහෙම තියෙනවනේ ප්‍රමේයක්. ඉගෙනගෙන තියෙනවනේ. ඒ කියන්නේ කොහොමද? මෙහෙම හිතන්නකො. මෙහෙම වෘත්ත ඛණ්ඩයක් මත මෙන්න මෙහෙම කෝණයක් ඇඳලා කියලා හිතන්න. මෙන්න මෙහෙම කෝණ අඳිනවා. ත්‍රිකෝණ මෙන්න මෙහෙම. මෙහෙමනේ නේද? නේද? හරිනේ අඳිනවා. එතකොට මේ කෝණයට මේ කෝණේ සමානයි. කොහොම සමානයි කියලා ඉගෙනගෙන තියෙන ප්‍රමේය. හරි බලා ගන්න. ඒ ප්‍රමේයෙන් තමයි මේක හදන්නේ. එතකොට ඒ කියන්නේ කොහොමද? දැන් මේ මෙතන ඇඳහම මෙන්න මෙහෙම ඇඳහම මේ බාන් මේ අර ප්‍රමේයන මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට මොකද වෙන්නේ? මේ කෝණය එතකොට මේ කෝණයයි මොකද වෙන්නේ මේ? එකම වෘත්ත ඛණ්ඩයක් මත අඳින ත්‍රිකෝණ මේ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. මේ එතකොට ACB සමානයි තංශ ඛණ්ඩය. මෙන්න මේකත් 40යි. එතකොට කොහොමද CPD හොයන්නේ? තව ප්‍රමේයක් අදගත්ත වෙනවා. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ කියන්නේ CPD සමානයි 40 ධන 40. 80. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ඒක හරිනේ. ඒක හරි. ඊළඟ ගාන බලා ගන්න. 14. පතුලේ වර්ගඵලය 17 සෙන්ටිමීටර වූ ඍජු පිස්ම හැඩැති භාජනයක 20 සෙන්ටිමීටර උසට ජලය පිරී ඇත.
මෙම ජලය සියල්ලම පතුලේ අරය 7 සෙන්ටිමීටර් වූ වෘත සිලින්ඩර් භාජනයකට වත් කළ විට එම භාජනයේ කොපමණ උසකට ජලය පිරෙයිද කියලා අහන්නේ. ඒ කියන්නේ මොකක්ද? හැදුවද මේ? හදන්න. රූපය අඳින්න හද මම ඔය කරා. මොකද කියන්නේ? පතුලේ වර්ගඵලය 77ක් වූ ඍජු ප්‍රිස්ම හැඩති භාජනයක 20ක් උසර ජලයෙන් පිරී ඇත. මෙම ජලය සියල්ලම පතුලේ අරේ 7ක් වූ ඍජු වෘත්තාකාර සිලින්ඩරාකාර භාජනයකට දානවා. මොකක්ද දාන්නේ? මෙන්න මේ වගේ භාජනයකට දානවා. අරේ කීයද ඒකේ? සෙන්ටිමීටර 7යි. ඔයාලා ප්‍රශ්න කරනවානේ පතුලේ වර්ගඵලයේ 77ක් වූ ඍජු ප්‍රිස්ම හැඩති භාජනයක 20ක් උසර ජලය පිරී ඇත. අර එතකොට රූපේ හැඩේ ටිකක් අඳ ගන්න මේ රූපේ හැඩේ මොකක්ද කියලා ටිකක් ඒ කියන්නේ මොකක්ද කියලා අදහසක් එන්නේ නැහනේ. ඒ හැඩේ වැදගත් නෑ මේකේ. හැඩේ වැදගත් නෑ කියන්නේ මේකේ වර්ගඵලය දීලා තියෙනවානේ. එතකොට පරිමාව හොයන්න කොහොමද දීලා තියෙන්නේ? පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ වතාවක් උස කියලා සමීකරණයක් කියනවා තියෙනවා. පරිමාව v සමානයි හරස්කඩ වර්ගඵලය. ඒ කියලා ගත්තොත් හරස්කඩ වර්ගඵලයේ වතාවක් උසට උස h කියලා ගත්තොත් මෙන්න මෙහෙම සමීකරණයක් ඉගෙනගෙන තියෙනවා. පරිමාව හොයන්න හරස්කඩ වර්ගඵලයේ වතාවක් උසනේ. හරි. ඒ වගේ භාජන මොකක් හරි හැඩයක් තියෙන මොකක් හරි මම නිකන් හැඩයක් දාන්නම්කෝ. මෙහෙම මොකක් හරි හැඩයක් තියෙන භාජනයක එහෙම ඕනේ හැඩේ ඕනේ මොකක් හරි භාජනයක් තියෙන පතුලේ වර්ගඵලයේ 77ක් වූ ඍජු ප්‍රිස්ම හැඩති භාජනයක මේ ප්‍රිස්මයක් හැඩති භාජනයක සෙන්ටිමීටර් 20ක් උසට ජලය පිරලා තියෙනවලු. එම ජලය සියල්ල පතුලේ අරේ 7ක් වූ ඍජු වෘත්තාකාර සිලින්ඩරයේ භාජනයේ වත් කළ එම භාජනයේ කොපමණ උසකට ජලය පිරේද කියලා අහන්නේ. එතකොට සිලින්ඩරේ පරිමාව කොහොමද හොයන්නේ? සිලින්ඩරේ පරිමාව E සමානයි 5r වර්ග h නේ. බලන්න. සිලින්ඩරේ පරිමාව හොයන්නේ V සමානයි 5r වර්ග h නේ. එතකොට කොතරක් උසකට පිරනවද කියලා මෙහන්නේ. එතකොට මේකේ පරිමාව මේකට කියන්නේ සම්පූර්ණයෙන් දාන්න පුළුවන් කියන එකයි. සම්පූර්ණයෙන් දාන්න පුළුවන්. එතකොට මේකේ පරිමාව කොහොමද? මේකේ පරිමාව මේකට සමාන කරපුවාම h හොයාගන්න පුළුවන්. ඒක තේරෙනවද? හරි. එතකොට මේකේ පරිමාව කොහොමද? ඒකේ පරිමාව 77 ගුණ කිරීම කියලා තියෙන්නේ 20 නේ. ඒ කියන්නේ මේ සූත්‍රේනේ. හරස්කඩ වර්ගඵලයේ වතාවක් උස ගුණ කරපුවාම ඒකේ පරිමාව ලැබෙනවනේ. ඒක මේකට සමානයි කරන්න තියෙන්නේ. 5r වර්ග h අපිට උස h නේ අහන්නේ. මෙහෙම මේක ගුණ කරන්න යන්නේ නැහැ. කැපෙනවද කියලා බලන්න. එතකොට මේ 5 කියන්නේ කීයද? 22 බෙදීම 7යි. මේකේ අරේ කීයද? 7යි. ඒ කියන්නේ 7 වැඩි කිරීම 7යි. ඒ කියන්නේ 4 40 7 වැඩි කිරීම 7 දාගන්නවා. ඊට පස්සේ h. බලන්න දැන් කපන්න පුළුවන් නේ. කපන්න පුළුවන් කියලා බලන්න. මේ බලන්න. දෙවරක් කීයද? 10යි. දෙවරක් කීයද? 11යි. බලන්න. සමාන කිරීමෙන් දෙපස ලවයන්ට ලවයන් කපන්න පුළුවන්, හරයන්ට හරයන් කපන්න පුළුවන්. එහෙමත් කපන්න පුළුවන්. එතකොට ලේසි ගණන් හදන්න. නැත්තම් විකාර වැඩ කරන්න බෑ. අර මේවා මේක මේ පැත්තට ගුණ කරලා එහෙම නැහැ. කපන්න පුළුවන් නම් කපලා බලන්න. මේ හතට මේක කැපෙනවා. තේරුණාද? එතකොට තව කැපෙනවා. මේ සමාන කිරීම දෙපස කැපෙනවා ගන්න. මේ හතට මෙතන කීයද? 74 11යි. මේ 11ට මේ 11 කැපෙනවනේ. කෙලින්ම උත්තරේ එනවා 10 සෙන්ටිමීටර h. හරිනේ? ඔට්ටු වෙන්න දෙයක් නැහැ. ඊළඟ හරි ඊළඟ ගන්න බලන්න. ඊළඟ නෝවැඩි කියන්නේ 15. 3x වර්ග ධන 2x ඍණ 1. එහි x සාධකයක් x ධන 1 කියලා කියනවා. x ධන 1 එහි x සාධකයක් වේ. එතකොට මේ වගේ වුණාගේ අනික් සාධකය කොහොමද හොයන්නේ? මේ වර්ග පදේ නියත පදේ ගුණ කරලා ලියා ගන්නවා. 3x වර්ග අර කියලා දුන්නේ. ඊට පස්සේ ධන 2x. මෙහෙම ලියා ගන්න. අපි නිකන් ලියලා ගන්නවා. ඊට පස්සේ බලනවා ගුණ කිරීමෙන් ඍණ 3x වර්ගයක් ලැබෙන එකයි එකතුවෙන් 2x ලැබෙන එකකුයිනේ බලන්නේ. එතකොට කොහොමද ලියාගන්නේ? කොහොමද ලියාගන්නේ? 3යි 1යි ලියාගත්තොත් හරිද? හරිනේ. එතකොට ලකුණ බලන්න. මෙතන 3x. ඍණ 3ක් එන්නත් ඕනේ ධන 2ක් එන්නත් ඕනේ. එතකොට ධන දාන්නේ කෝකටද? 3ටනේ ධන දාන්න ඕනේ. ඒ කියන්නේ ධන 2ක් එන්නේ මෙතන 3 දාවන මෙතන 2 දාන්න මනන්නේ. 3න් එකක් අඩු වුණාම ධන 2යි 3 වරක් ඍණ 1 මේක එනවනේ ගුණ කිරීමෙන්.
ගුණ කිරීමෙන් මේක එන්න ඕනේ එකතුවෙන් මේක එන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ මෙහෙම ලියා ගන්නවා. 3x වර්ග මේ ධන 2x වෙනුවට ධන 3x ඍණ x ඍණ එක ලියා ගන්නවා. ඊට පස්සේ මේකෙන් 3ක් එළියට ගන්නවා. 3x එකක් එළියට ගන්නවා. එතකොට මෙතන x එකක් එනවා මෙතන ධන එකක් ඉතුරු වෙනවා. x ධන එක සාධකයක් කියලා පේනවනේ. ඊළඟ ආයෙත් මෙන්න x ධන එක ලියා ගන්නවා. එතකොට මෙතන ඍණ එකයි හරි x ධන එක ලියා ගන්නවා. මෙතන ඍණ එකක් දානවා. හරිනේ. එතකොට මේ 3x ඍණ 1යි x ධන 1යි. එතකොට අනිත් සාධකේ කීයද? මොකක්ද? 3x ඍණ 1. 3x ඍණ 1 අනිත් සාධකේ වෙනවා. හරිනේ. ඊළඟට බලන්න. ඊළඟට ඉක්මනට අදාගන්න තමයි. ගුණෝත්තර ශ්‍රේණියක දෙවෙනි පදයේ 6ද පස්වෙනි පදයේ 162ද වේ. ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න. මොකද්ද? ගුණෝත්තර ශ්‍රේණියක දෙවෙනි පදයේ 6ද. ගුණෝත්තර ශ්‍රේණියක කොහොමද? අර සූත්‍රේ t n සමානයි ar n ඍණ එකනේ. නේද? සමීකරණ දෙකක් විදිහට මේක ලියා ගන්න ඕනේ. හරිනේ. සමීකරණ දෙකකින් මේක හදන්න නැත්නම් ක්‍රමයක් නැහැ. මේ ගුණෝත්තර ශ්‍රේණියක මොකද්ද? 6 වෙනි පදේ. t6 කීයද? දීලා තියෙන්නේ. t6 කීයද? sorry. දෙවෙනි පදෙන් දීලා තියෙන්නේ. t2 කීයද? 6යි කියලා දීලා තියෙන්නේ. ඊළඟ පස්වෙනි පදේ. t5 කීයද? 160 කීයද? 162යිනේ. ඒක අපි ලියා ගන්න මේ t2 6යිනේ. 6 සමානයි අපෙන් අහන්නේ මොකද්ද? පොදු අනුපාතයනේ අහන්නේ. පොදු අනුපාතය කියන්නේ r අහන්නේ. හරි. සූත් සමීකරණ දෙකක් ඉදිරිය ලියා ගන්නවා. ඒ කියන්නේ අපිට අනික්ව දීලා නැහැ අනිත් දත්ත. ඒ දෙකටම කොහොමද පොදුයිනේ. r. එන්න කීයද ලියාගන්නේ? 6න් 6 නෙමෙයි සෝරි 2නේ. 2 ඍණ 1. මේක එක සමීකරණයක්. ඊළඟ සමීකරණ 162 සමානයි ar කියන පදේ 5නේ. 5 ඍණ 1. එතකොට කොහොමද එන්නේ? මේක තව පාරක් මෙහෙම ලියා ගන්නවා. AR මෙතන 1යි. මෙතන 162 සමානයි AR 5 ඍණ 1 162 සමානයි AR 4යි. මේක 2 කියලා දානවා ඒක. 2 කියලා දාගන්නවා. අපි ඊට පස්සේ කරන්නේ 2 බෙදනවා එකෙන්. 2 බෙදනවා එකෙන්. එතකොට 2 බෙදනවා එකෙන්. 162 බෙදීම 6 සමානයි AR 4 බෙදීම AR 2. හරි. ඒක බෙදා ගන්න. A ට A කැපෙනවා. R ට මෙතන R 3ක් කැපෙනවා. හරිනේ. දැන් මෙතන බලන්න. මෙතන එකපාර කපන්න පුළුවන් අය කපන්න. හරිනේ. බැරි අයට බලා ගන්න. දැන් මෙහෙම ලියා ගන්න. මෙතන දෙකකින් කපලා ඉන්නකො ඉස්සෙල්ලා. දෙකකින් කපුවාම 16ට 8යි 81ක් නෙන්නේ. මෙතන දෙවරක් කියලා 3ක් නේ. බැරි අය ලියන්න ඕනේ. 3යි. 81 3ෙන් බෙදපුවාම කීයද? ඒක පුළුවන්. ඔව්. කීයද? 3 වරක් 8ට 3 වරක් කීයද? 1යිනේ. sorry. 3 වරක් කීයද? 3 වරක් 2 6. 2යිනේ. 3 වරක් 2 6යි. ඉතුරු කීයද? 2යිනේ. 21ට 3 වරක් කීයද? 21ට 3 වරක් කීයද? 7යි. එහෙනම් උත්තර දෙන්න ඕනේ අයියෙන්. ඈ නැත්තම් බෑ මොනවා මික්ස් කරගෙන යන්න බෑ. 28 සමානයි r ගන්න. 28 කොහොමද කඩාගන්නේ? 3 3 ලියුවොත් මං හරිද? ඈ? ඒකට r සමානයි 3. මේක කරගන්න ඕනේ මේක. කෑ ගහන්න. හරියට කරගන්න ඕනේ නැත්තම් බෑ. හරි ඊළඟ ගාන මෙහෙම කරන්න. මේක ලියා ගන්න ටස් ගාලා ඊළඟ ගාන මම බලන්න. ඊළඟ ගාන මා කියන්නේ හරි. 17 බලා ගන්න. ඉක්මනට මේ ගණන් ටික හදමු. රූපේ දැක්වෙන්නේ AB සිරස් ගහක පාමුල සිට සමතල බිමෙහි F ස්ථානයේ ළමයෙක් සිටි. ළමයාට ගස මුදුන පෙනෙන ආරෝහණ කෝණය A' රූපේ ලකුණු කරන්න. AB F 50 නම් එහි යකේ සහ ළමයාගේ උස ලොසලක හරි. මේ ගානන් වල මේ ගොඩක් හදලා තියෙන එකක් කරන්න ඕනෙත් නෑ අන්න කමන්නේ. බලා ගන්න. බලන්න. ආරෝහණ කෝණය කොහොමද කියලා තියෙන්නේ? ආරෝහණ කෝණයද අවරෝහණ කෝණයද කියලා තියෙන්නේ. ළමයාගේ උස නොසලකා හරින්නේ. සත්‍යනේ. ළමයාගේ උස නොසලකා හරින්න කියලා කියනවා. ආරෝහණ කෝණය මොකද්ද?
දීලා තියෙන්නේ A B F ආරෝහණ කෝණේ කොහමද මේකද කෝණේ ඈ මේකද ආරෝහණ කෝණේ ඈ මේක නෙමෙයි යකෝ මේක ආරෝහණ කෝණේ එන්නේ කියන්නේ හරි මේක අංශක 90යි දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව කීයද අංශක 180යි අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව අංශක 180යි එතකොට 180 මෙතන 90 ධන A ධන එතකොට මෙතන කොහොමද දීලා දිනව ඔව් ABF කීයද මේ කොනේ 50යි කියලා දීලා දිනව ධන 180 ගමන 90 ධන A ධන 50යි බලා ගන්න දැන් එතකොට 180 සමානයි 90යි කීයද 140යි ධන A 180 ඍණ 140 සමානයි A එතකොට අංශක 40 සමානයි A හරිනේ ඊළඟ ගන්න බලා ගන්න ඔයාලා ලේසි හරි ඉක්මනට බලන්න ඊළඟ වාදියන් බෝංචියට පැකට්ටුවක ඇති බෝංචියට සියල්ලෙන්ම පැල ලැබෙන අතර ඒවා අතුරෙන් රෝග සහිත පැලයක් ලැබීමේ සම්භාවිතාවය 0.02යි මේව බෝංචියට 300ක් පැල කරන ලද ගොවිපලක රෝගී පැල කීයක් බලාපොරොත්තු විය හැකිද රෝගී පැල කීයක් බලාපොරොත්තු විය හැකිද කියලා නහන. ඒතකොට ඒ වාතුවෙන් රෝග සහිත පැලයක් ලැබීමේ සම්භාවිතාවය 0.02යි. රෝග පැලයක් ලැබීම 0.02යි. මේක 100ට විදිහට ලියුවොත් කොහමද එන්නේ? මෙහෙම ලියුවත් හරිනේ. 100ට 2යි කියලා ලියුවත් හරිනේ. ඒතකොට මේක කියන්නේ මොකද්ද? සම්බන්ධය. මේව බෝංචියට 300ක් පැල කරන ලද ගොවිපලක රෝගී පැලයක් ලැබීමෙන් පැල 300ක් පැල කරනවා. ඒතකොට 300ක් පැල කරනවා. එතකොට 100ට 2ක් මොකද්ද වෙන්නේ? සවුත් වෙනවා. රෝගේ වල 100ට 2ක් රෝග. ඒතකොට ඔහොම ගුණ කරා නම් හරිනේ. 6ක් නේද උත්තරේ? හරි. ඒකත් හරි. ඊළඟ බලගන්න සක්‍රස් කරන. දී ඇති වෘත්තයේ O කේන්ද්‍රය වන අතර AB විස්කම්භයද DC ජ්‍යායේද මධ්‍ය ලක්ෂ්‍ය E වේ. OFB 70ක් නම් ADC විශාලත්වය සොයන්න.